ඔන්න Apollo bot කරන කට්ටියට අලුත්ම setup එක දෙන්න තමයි හදන්නේ. ඉතින් setup එක හදන හැටි නම් අපිත් එක්ක join වෙලා ඔයගොල්ලෝ gas set කරගෙන අපේ link එක වලින් register වෙලා gas set කරගෙන ඉන්න ඕනේ. description එකේ සියලු විස්තර තියෙනවා registration ටික. නැත්තම් කතා කරලා WhatsApp number එක description එකේ තියෙන කතා කරලා link එක අරගෙන අපේ link එකෙන් register වෙලා එන අයට ඔන්න අලුතෙන්ම Apollo bot යනවා නම් අවස්ථාව තියෙනවා. අපි පරණ trade කරපු අයටත් ඔන්න තාමත් ට්‍රේඩ් කරන අයට මේ සෙටප් එකට අලුත් සෙටප් එකට යන්න පුළුවන්. මම විශේෂත්වය තමයි අද මේකේ කතා කරන්නේ. හරිද? දැන් ඔයගොල්ලන්ට මම පේනවා දැන් මේ දැනටත් දෙකක් ප්‍රොෆිට් වෙනවා. මේ ඩොලර් එකෙන් තමයි එන්ට්‍රි ගන්න. මේ උඩින්ම තියෙන දෙක ඒ දෙක එතන මේ ග්‍රිඩ් එකක් විදිහට හරි ගස්සලා ස්පෙෂල් සෙටප් එකක් යන්නේ. ඒක මම ෆුල් ටයිම් තියලා තියන්න හදන්නේ. ඒක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඒකේ දැනට හොඳ ප්‍රොෆිට් එකකට තියෙනවා. ඉතින් එහෙම හිමින් ඒක විශේෂ විදිහට හදලා තියෙන. ඒකත් අපි ඔයගොල්ලන් ගෲප් වලට දෙනවා. කට්ටියට මේ අවස්ථාව දෙනවා. දැනට එන්න කැමති අයට ඔන්න ජොයින් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ විශේෂත්වය තමයි මේක. දැන් අපි සිග්නල් දෙනවා. Apollo bot register වෙලා අපේ link එකෙන් register වෙලා gas add කරගත්ත අයට අපිට අපේ signal group එක free දෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවා පහුගිය දවස් ටික අපි Chronix පටන් ගත්තා. පැහැදිලිද? Chronix පටන් ගත්තා. හරි. Chronix පටන්ගෙන ඒ Chronix පටන් ගත්ත එකේ setup එක අපි ඔයගොල්ලන්ට දුන්නා. ඒ කියන්නේ මෙන්න මේ signal group එක. මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම් signal group එක. අපි trade ටික දාපුවාම මෙන්න මේ විදිහේ signal ඔයාලට හම්බ වෙනවා. මේ තියෙන දැන් මේ XVG කියන signal එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ. මෙතන long the short දෙක තියෙනවා. මෙතන තියෙනවා coin එකේ නම. ඊට පස්සේ leverage එක 20 තියෙනවා. ඊට පස්සේ entry zone එක තියෙනවා. ඔයාලට entry එක ගත්තා manual trade කරන කට්ටියට stop loss එක තියෙනවා. මෙතන take profit එක තියෙනවා. ඉතින් especially අපි මෙතන දීලා තියෙනවා මෙන්න මේ take profit එකට. හරි. target එකේ take profit එක තියෙනවානේ. ඒ take profit එකකට අදාළව මේ percentage එක කීයද කියලා. මේ take profit එක entry එකේ ඉඳලා කොච්චර දුරද. එතකොට ඔයාලට Binance එකේ manual trade කරන්න මේ Apollo bot trade කරන අයත් අහගන්න Binance එකේ manual trade කරන කට්ටිය ඉන්නවා නම් එයාලට ඒ percentage එක දාන්න පුළුවන්. මේ ගාන type කරගෙන ඉන්න වෙලාවක් නැත්තම් take profit එකට එහෙම ගියයි. එහෙම නැත්නම් Chronix වල ඔයාලා සම්බන්ධ වෙනවා නම් ඔයාලට Chronix bot එක අපේ signal group එකට join කරගන්න පුළුවන්. ඒ අයට අපි ඩොලර් 6කට දීලා තියෙනවා. ඊළඟට Apollo bot කරන අයට free ගන්න පුළුවන්. හැබැයි link එකෙන් register වෙලා gas add කරගන්න ඕනේ. ඒ අයට තමයි මේක හම්බෙන්නේ. ඊට අමතරව අපි මෙතන specially එකතු කරලා තියෙනවා මෙන්න මේ point එක. මම ඒක පොඩ්ඩක් ආයෙ පැහැදිලි කරලා ගන්නම්කෝ. මෙන්න මෙතන. පේනවද දන්නේ නැහැ ඔයාලට. මේ දීලා තියෙන සිග්නල් එකේ 0.4 මෙතන තියෙන ඩොලර් එකක් amount එකක් විදිහට entry එකක් ගත්තොත් අපේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද Apollo bot එකේ මෙන්න මෙතන තියෙනවා කියලා කියන්නේ Apollo bot එකේ තියෙනවා profit amount එකක් දාන්න තරක්. අන්න ඒ amount එක ගාවට අපිට ඕන නම් 0.45 කියලා දැම්මම මේ signal එකේ superior profit එක ඔයාලට කෙලින්ම ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ අපි මේ signal වලට සාපේක්ෂව යටින් chart එකකුත් දීලා තියෙනවා. ඒකට ඔයාලට මේ chart එක touch කරලා trading view තියෙනවා නම් ළඟ දාගෙන ඉන්නවා නම් හරි online හරි ගිහලා මේ chart එකේ මේ වෙනකොට මේ signal එක හොඳද නැද්ද කියලා ඔයාලට ඕන නම් manual entry එකක් ගන්න. Apollo bot කරන කට්ටිය කොහොමවත් manual entry එකක් ගන්න එපා. ඒ අයට මේක check කරගත්තා. Chronix කරන කට්ටියට නම් auto වැටෙනවා. Chronix වල auto දාගන්න නැතුව manual යන විදිහට දාගෙන ඉන්නවනම් ඔයාලට ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි මෙන්න මෙතන one click කියලා තියෙන්නේ. පේනවද නේද? මෙන්න මෙතන one click කියලා තියෙනවා. ඒ one click කියන එක touch කරා නම් මෙන්න මේක touch කරා නම් අනිවාර්යෙන් Binance එකේ automatically place වෙනවා. එතනදී auto place වෙන්නේ one touch එකෙන් place වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට ඕන signal එක විතරක් touch කරලා දාගන්න. ඒකත් විශේෂ වාසියක්. හරි. එතකොට take profit වෙනකොට මෙන්න මේ විදිහේ messages එනවා කියන එක අපි පහුගිය වීඩියෝස් වලදී කතා කරා. මේකේ විශේෂත්වය තමයි අර මම පෙන්නලා දීපු part එක. මෙන්න මෙතන. මෙන්න මේ amount එක. profit amount එක. මම දැන් ඔක පෙන්නන්නම් කොතනද තියෙන්නේ කියලා. අපි ස්පෙෂල් මේකේ හදන දැන් setup එකට ඔයාලට join වෙන්න අවස්ථාව තියෙනවා. ඒ setup එක අපි join වෙමු. අපි join වෙමු. join වෙන්න තියෙන්නේ මෙන්න මෙතන. Apollo bot එකට ගියාම මෙතන Apollo bot එක ඉතින් දැන්ටත් profit වෙගෙන යනවා. Apollo bot එකට ඔයාලට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා classic පේනව නේද? ඔයගොල්ලන්ට මතකයිනේ පරණ Apollo bot කරපු අයට අලුතෙන් අයටත් මම කියලා දෙන්න. gas set කරගෙන අපිත් එක්ක සම්බන්ධලා කතා කරලා මේ වැඩේට join වෙන්න. එහෙම අයට තමයි අපි මේ signal group එක දෙන්නේ. හරි. එතකොට මෙන්න මේ future classic කියන එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට තියෙනවා coin එක select කරන්න. එතකොට අපි signal group එකේ ඒවලා තියෙන coin එක ඔන්න එහෙම කැමති එකක් select කරගත්තා. හරිද?
සිලෙක්ට් කරගෙන ඔයාලට AIDCA යන්නත් පුළුවන් AI grid යන්නත් පුළුවන්. හරිද? AI යනවද manual යනවද කියන එක විතරයි තීරණය කරන්න ඕනේ. AI වලට ඒවා setup එක වෙන විදිහ මම කියලා දෙන්නම්. grid වලට කොහොමද යන්නේ කියන එක කියලා දෙන්නම්. normal අපි ගියොත් එහෙම details ටික තියෙනවා. අතන අපි signal එකේදී තියෙන load නම් load දාගත්තා. 20x දාගත්තා. single ද cycle ද කියලා දාගත්තා. මෙන්න මෙතන තියෙනවා ඔයාලට profit amount එක. පේනවනේ? මෙන්න මෙතන ඕක දැම්මනම් හරි. profit amount එක. මොකද ඒ ප්‍රමාණය ඔයාලට profit වෙනවා කියලා කියන්නේම අපි signal එකේ දීලා තියෙන target එක hit වෙලා තියෙන්නේ. වාසිය තමයි normally වා කියන්නේ manually වා Binance එකේ entry එකක් ගත්තොත් අපි හිතමු Binance එකේ entry ගන්න මෙන්න chart එකේ මෙන්න මෙතනින් කියලා. මේ වගේ තැනකින් ගන්නවා entry. දැන් මේක market එක අපි 2.5ක් විතර උඩට ගියාම profit එකක් book වෙන්න කියලා අපි දීලා තිබුණොත් market එක ඔහොම ගිහිල්ලා 2.5 තමයි අපට profit එක එන්නේ. හැබැයි මෙතන grid එකක් හරි DCA හරි වලට ගියපුවාම විශේෂත්වය තමයි particle cell පාවිච්චි වෙනවා. දැන් grid එක පාවිච්චි කරත් grid එකේ කොටස් වශයෙන් සෙල් වෙනවා. DCA වල පාවිච්චි කරත් කොටස් වශයෙන් සෙල් වෙනවා particle cell එක. දන්නව ඇතිනේ ඒක. දැන් නැත්නම් අපිට කතා කරලා තව දුරටත් ඉස්සරහ යන පරණ වීඩියෝස් බලන්න. එතකොට මෙන්න මෙතන මාකට් එක දැන් මේ ගන්න ලෙවල් එකේ මාකට් එක ඩවුන් වුණොත් තව පල්ලෙහාට කොටස් වශයෙන් ඩොලර් එකේ දැන් අපි එකෙන් නම් එන්ට්‍රි ගත්තේ එක එක බයි වෙනවා. දැන් DCA කරේ මාටින්ගේල් නම් මේක ඩබල් වෙයි බයි වෙනවා. එතකොට මේ කොටස් වෙන වෙනම විකිනෙනවා. මේ යට කොටස උඩට එනකොට අපි දියා තියෙන දැන් මෙතන මේ උදාහරණේ තියෙන ප්‍රොෆිට් එක 1.5යිනේ. මම මේ ගත්ත එකේ නිකන් උදාහරණයක් විදිහට පෙන්නනකො මෙතන තියෙන 1.5යි. මේ තියෙන ප්‍රොෆිට් එක 1.5 කියලා. ඉතින් අපි අන්තරක මෙතනින් එන්ට්‍රි ගත්තා නම් මේක මාකට් එක දැන් උඩට යනවා කියලා ගත්තා. නමුත් උඩට ගියේ නැහැ මාකට් එක පල්ලෙහාට වැටුනොත් එහෙම මාජින් රේෂියෝ එක මෙතන තියෙනවා. ඒ ප්‍රමාණයෙන් ඒතර එන්ට්‍රි වදිනවා. අපි මාජින් රේෂියෝ එකත් සිග්නල් එකේ දාලා තිනවා. ඔයාලට ඒකත් මැනුවල් ඇඩ් කර ගන්න ලේසි. අපි මෙතන යන්නේ ගොඩක් වෙලාවට grid එක යන්නේ DC වලටත් වඩා ඒක ඒ වෙලාවේ සිග්නල් එක අනුව තමයි තීරණය වෙන්නේ. මේ setup හදන හැටි සම්පූර්ණයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන අයට කියලා දෙනවා. ඒතකොට මෙතෙන්ට ඇවිල්ලා තව එකක් අපි ඩවුන් වුණොත් මෙතෙන් තව පල්ලෙහාට යනවා. මාකට් එක නැවත උඩට එනකොට මේ යට කෑල්ල විකිනිනවා. මෙහෙම විකිනිලා අපි අතන දීලා තිබ්බනේ profit amount කියලා එකක්. ඒ ගාන සම්පූර්ණ වුණොත් loss එකයි profit එකයි අතර අපි කියන්නේ loss කියලා කියන්නේ අපි අර floating loss එකක් කරනවානේ මාකට් එකේ පල්ලෙහාටදී. එහෙම නැතුව අපේ කෙලින්ම profit එක අන්න ඒ අදාළ මුදල ආපු ගමන් මෙතන තියෙන සම්පූර්ණ coin එක select කරලා මේ wallet එක ඒ කියන්නේ අපි මේ entry එක clear වෙනවා. ඉතින් ඒක වාසියක්. හේතුව මොකද දන්නවද? අපි මෙතනින් entry එකක් ගත්තොත් Binance එකේ normal අපි මේ වගේ තැනකින් entry එකක් ගත්තොත් ඒක profit වෙන්න නම් ඉහළට යා යුතුමයි. හැබැයි ඔයා Apollo bot එකෙන් entry එකක් ගත්තොත් මෙතනින් පල්ලෙහාට අපි හදිස්සිය හරි ඉහළනවා කියලා අරන් මාකට් එක පහළට ගියොත් මෙතනින් මොකද වෙන්නේ? මේ තැන් වලින් නැවත entry වදිලා DCA වෙලා ඒකට AI පාවිච්චි කරන්න පුළුවන්. ඒක ටිකක් safety. එහෙම නැත්නම් අපි දෙන setup එක අනුව DCA පාවිච්චි කරන්න පුළුවන්. මේ කියන්නේ manual DCA කරන්න පුළුවන්. ඒ කොටස් වෙනම විකිනලා අපිට අවශ්‍ය වෙන profit එක අපි දැම්මනේ profit amount එක ඒ ගාන සම්පූර්ණ වුණොත් සමහරට මෙහෙන් පල්ලෙහාට මාකට් එක මේ හැරට ඉතින් කොටත් අපේ target සම්පූර්ණයි. අපිට ඕනේ ගාන ඇවිල්ලා සම්පූර්ණයෙන් coin එක අයින් වෙලා යනවා. මෙතනින් උඩට යනකම් ඉන්න ඕනේ නෑ. ඒකයි මේකේ වාසිය තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ Apollo bot කරන කට්ටිය මේ විදිහට setup එක හදාන අපි දෙන මේ signal group එකත් එක්ක join වෙලා entries ටික දාගන්න කියලා මතක් කරනවා. හේතුව මෙන්න මේ වගේ තැනකින් මේ entry එක ගත්තොත් ඔයාලට සම්පූර්ණ target එක තියෙන 2.62යි. නමුත් 0. දැන් ඩොලර් එකක් entry ගන්න කෙනෙකුට 0.5යි එකක් තමයි profit වදින්නේ. ඒකට ඒ profit එක අපිට පල්ලෙහා කොටස් වලින් ඒ කියන්නේ මෙන්න මේ විදිහට මෙතනින් entry ගත්තා උඩට යනවා කියලා කියේ නෑ. පල්ලෙහාට වටනවා කියමු අපි හිතමු. එතකොට මේ තැන් වලින් entry අරන් මේ කෑලි වෙනම විකිනෙද්දී හැදෙන profit එක අපිට මේ 0.51 කියන එක complete වෙච්ච ගමන් මේක restart වෙනවා. single දාලා තිබුණොත් take profit වෙනවා. ඒ කියන්නේ ඉතින් එහාට coin එක close වෙලා යනවා. ඉතින් ඒක අපිට වාසිය. සමහරවිට ඒතකොට market එකේ මේ හැරට මෙහෙම වැටිලා market එක මේ හැරට ඉතිරෙනකොටම අපේ වැඩේ වෙලා ඉවරයි. අපිට මෙහෙ උඩට යනකම් target බලා ඉන්න ඕනේ නැහැ. හැබැයි Binance එක ඔයා manual දාපු කෙනෙක් නම් මෙතනින් උඩට යනකම් බලා ඉන්න ඕනේ signal එක. මෙතනින් උඩට යනකම් බලා ඉන්න ඕනේ ඔයාට signal එකේ profit එකක් ගන්න. නමුත් Apollo bot use කරන හැට ওই chance එක තියෙනවා. එතකොට Chronix use කරන කට්ටියටත් ඒ chance එක දීලා තියෙනවා. ඉතින් අද Apollo bot ගැන කතා කරන්නේ. මේක හොඳට තේරුම් ගන්න. ඉතින් මේ signal එක ඔයාලට manual trade දාන්න හරි Chronix එකෙන් දාන්න හරි Apollo bot එකෙන් දාන්න හරි ගන්න පුළුවන්. ඔයාලට Chronix එක හරහා යනවා නම් මේ වෙලාවේ $6කට ගන්න පුළුවන්. Apollo bot එකේ gas දාලා අපේ link එකෙන් register වෙලා දැන් gas දාලා අපිත් එක්ක join වෙන කවුරු හරි ඉන්නවා නම් එයාලට අපි මේ signal එක දෙනවා. ඒ වගේම එයාලට setup එකක් හදා ගන්න විදිහ පැහැදිලි කරලා දෙනවා. පැහැදිලිද? එතකොට ඔයාලට
ලේසි. මොකද මේක සෙටප් එක අපි කතා කරේ නෑ. ඒක වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒකේ ස්පෙෂල් සෙටින්ග්ස් ටිකක් තියෙනවා. කාලයක් අධ්‍යයනය කරපු දේවල්. ඒකෙන් වැඩක් ගන්න පුළුවන් කෙනෙකුට. ඉතින් ඒ ප්‍රමාණය බලලා මෙතන එන්ට්‍රීස් ටික හරියට හදාගත්තොත් එහෙම නැති කෙනෙකුට ඕන නම් මෙතන AI grid දාගන්න ඕන නම් එහෙම යන්නත් chance එක තියෙනවා. හැබැයි ඉතින් AI grid දාපුවම මේ points වලින් මොකද වෙන්නේ කියන එක ගැන ලොකු idea එකක් නැහැ. take profit එක ගැන ලොකු idea එකක් නැහැ. ඉතින් මෙතන අපිට grid manual grid දාපුවම මෙතන තියෙනවා step 10ක්. 10ම තියන්න ඕනද? එකක් දෙකක් දාපුවම ඇද්ද? ඒ වගේ details අපි මෙතන සාකච්ඡා කරනවා. group එක ඇතුලේ. group එක ඇතුලේ කියන්නේ කතා කරලා personal ගත්තොත් අපි උතන පැහැදිලි කර දෙනවා කොහොමද ඒක කරගෙන යන්න ඕනේ කියලා. කොහොම නමුත් gas දාපු කට්ටියට free හම්බෙනවා. අනිත් අයට වල 6කට තමයි හම්බෙන්නේ. ඉතින් මේ Apollo bot එකට අදාළ setup එක ගැන study කරලා දැනගන්න නම් signal group එකට ඩොලර් 6ක් දීලා හරගෙන වැඩක් නැහැ. Apollo bot එකේ gas දාලා අපිත් එක්ක අපේ link වලින් register වෙලා ඉන්න අයට පමණයි ඒ setup එක ගැන විස්තර ලබා දීමක් කරන්නේ. අනිත් අයට වෙනත් ඕනනම් trade කරන්න ඉන්නවනම් ඩොලර් 6ක් දීලා signal group එක විතරක් අරගෙන ඔයාලට ට්‍රේඩින් කරගෙන යන්න පුළුවන්. Apollo bot උනත් ගැටලුවක් නැහැ. ඔයාලා අපිත් එක්ක රෙජිස්ටර් වෙලා නැති කෙනෙක් නම් මොකද ලංකාවේ ඒජන්ට් අපි නමුත් සමහර අය වෙන වෙන ඔය තියෙනවා දැන් මොකද ගොඩ අය Apollo bot කරනවා. ඒ අයත් එක්ක රෙජිස්ටර් වෙලා සමහරට ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ ඒජන්ට් හැටියට ඔයගොල්ලන්ට අපිත් එක්ක සම්බන්ධ වුණොත් ලොකු බෙනිෆිට් එකක් එක්ක යන්න පුළුවන්. මොකද මේ සිග්නල් ගෲප් පවා තියෙන හින්දා ඔයාලට මීට වඩා ඒ කියන්නේ හොඳ ප්‍රොෆිට් එකක් දවසට එකතු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා විස්තර. ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ ටෙලිග්‍රෑම් ගෲප් එක තියෙනවා. WhatsApp නම්බර එක තියෙනවා. ඒ වයින් කතා කරලා අදාළ ඩීටේල්ස් ටික තේරුම් ගන්න, කියන්නේ අහගන්න අවශ්‍ය කෙනෙකුට ගෑස් ඇඩ් කරලා ආපු අය රෙජිස්ටර් වෙලා ගෑස් ඇඩ් කරලා ආපු අයට තමයි ටික කියලා දීලා ඒ වැඩ ටික සෙටප් එක කරගෙන යන්න අවස්ථාව තියෙන්නේ. හවස සිග්නල් රෑ 6 දවසේ කියන්නේ අපි හවස 6ත් 10ත් අතර තමයි මේ සිග්නල් ඉෂුව කිරීම කරන්නේ. දවසට සිග්නල් 10ක් විතර ඉෂුව වෙනවා. ඒතකොට මේ 10ෙන්ම ඔයගොල්ලන්ට ප්‍රොෆිට් කරගෙන මේ මැච් එක ලස්සනට කරගන්න පුළුවන්. ඉතින් එතකොට මම ඔයාලට ටික පෙන්නන්න. මෙතනත් මේකේ මගේ account දෙකක් යනවා. කොහොමද ලෝන් දැන් ඔයගොල්ලෝ දන්නවා Apollo bot එකේ ලෝන් ෂෝට් ගන්න ගියපුවාම මේක ගන්න බෑ ලෝන් ෂෝට් එක. හරිද? ලෝන් දැම්ම ෂෝට් ගන්න බෑ. එහෙම දන්න අය තමයි දන්නවා. එහෙම කරන්න අමාරුයි. ඉතින් එතකොට අපි එහෙම නැහැ. අපි වැඩේ ලස්සනට මේක ලෝන් ෂෝට් දෙකම දාගෙන මේ වැඩේ කරනවා. ඉතින් group එකට join වෙලා බලන්න. දැන් ඉතින් මම මේ පුංචි ප්‍රමාණයක් දින ගාණක් මීට දාලා මේ ප්‍රොෆිට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මගේ අර ස්පෙෂල් සෙටප් එකත් එක්ක අනිත් දවස් වලට ඔයාලට ප්‍රොෆිට් හැදිච්ච හැටි බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ සත ගණන් හැදිලා ගියපුවා. තාම කොයින් 1යි 2යි දැම්මේ. සිග්නල් ගෲප් එක ඔයාලට පෙන්නලා තියෙනවා. ඉතින් මේ දින 90 ඇතුළත ඔයාලට පේනවා ග්‍රෝ එකක් තියෙනවා කියන එක පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඔයාලා හයි මෙතන මේ ටික තියෙන එක දින 90ට නෑ. මේක මේ දින 6ක් 7ක් මේ ට්‍රේඩ් කරලා තියෙන තාම. හරි. දින 6 7යි ට්‍රේඩ් කරලා තියෙන්නේ. ඒකට බලා ගන්නකො. දින මේ 9.3ට කියන දින 4කට අඩු ප්‍රමාණයක්. එතකොට ඒකත් අර ඔටෝ සෙටප් එකක් ගියේ මේ දැන් අද තමයි ඔයගොල්ලන්ට මේ දෙන සිග්නල් එක අඳුනලා දුන්නේ. සිග්නල් ගෲප් එක මේට අපි ස්පෙෂල් ඩේටා ටිකක් ඇඩ් කරේ. මොකද ඒ ස්පෙෂල් ඩේටා ටික තමයි අර මම අර පෙන්නුවේ මෙන්න මෙතන තියෙන ප්‍රොෆිට් ටේකින් එක 100ට කොච්චරද කියන එකයි. ඊට අමතරව මෙන්න මෙතන සිග්නල් එකේ profit amount කියන එකයි දෙක use කරලා Apollo bot එකත් එක්ක කොහොමද කරන්නේ කියලා. ඉතින් දැන් චුට්ටක් කියනම් Binance එකේ manual දාන කෙනෙකුට ඔයාලට Binance එක කියලා type කර කර ඉන්න අපහසුයි. මේ signal type කර කර ඉන්න අපහසුයි. හේතුව ඒකේ ගොඩාක් දේවල් තෝර කරන්න ඕනේ ලොකු වැඩක් කරන්න තියෙනවා. ඊට වඩා ඔයාලට ලේසි ඒ ක්‍රමෙම Binance එකේ normal place කරන ක්‍රමෙම ඔයාලට use කරන්න පුළුවන් කිසිම බාධාවකින් තොරව මේකෙදිත් කොහොමද ඒක කරන්නේ? stop loss විතරයි අපිට දාන්න බැරි. ඉතින් ඒකට විකල්ප තියෙනවා. අනිත් ඔක්කොම ටික මැනුවලි කරන්න පුළුවන්. දැන් මෙතන අපි මේකම ගමුකෝ. මේකම ගමු. කොහොමද ගන්න කියන්නේ 1000 bond කියන එක තියෙනවා. අපි සිග්නල් එක එන වෙලාවේ තමයි එන්ට්‍රි ගන්න වෙලාව. ඒක ලිමිට් එකක් නෙමෙයි, ලිමිට් ඕඩර් එකක් නෙමෙයි එන්නේ. මාකට් ඕඩර් එකක්මයි. එතකොට ඒ වෙලාවෙම එන්ට්‍රි ගන්න උත්සාහ කරන්න. එතකොට මේ විදිහට සිග්නල් එක ආපුවාම අපි ඒ වෙලාවෙම එන්ට්‍රි එකක් ගන්නවා. ටේක් ප්‍රොෆිට් එක තියෙන 2.62යි. ප්‍රොෆිට් amount එක 5.1යි. එහෙම දීලා තියෙනවා. ෂෝට් එකක් ගන්න කියලා තියෙන්නේ. ලේසියෙම ඔයාලට Binance එකේ ෂෝට් එකක් මේ Apollo bot use කරලා කරන්න පුළුවන්. ඒක තමයි මම හිතන්නේ ඔයගොල්ලන්ට පහසුම විදිහ. වෙනත් ක්‍රම උපයෝග කරගන්නට වඩා මැනුවල් ට්‍රේඩ් කරන අය Binance එකේ නිකන් ට්‍රේඩ් එකක් දාන අයට හොඳම ක්‍රමේ තමයි මේ Apollo bot එක use කරලා එන්ට්‍රි දාගන්න එක. Binance එකට ගිහිල්ලා
අමාරුවෙන් ටයිප් කර කර කොයින් දෙක තුනක් දැම්මට පස්සේ හොයන්නත් බෑ. එහෙම කරගන්න නැතුව ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා කොහොමද මේ වැඩේ කරන්න කියලා. මම මෙතනට ආවට පස්සේ දැන් කියන්න. දැන් මැනුවල් දාන කට්ටිය මැනුවල් කියන්නේ මම මේ අපේ සිස්ටම් එකට අපි දාන්න විදිය වෙනම කියලා දෙනවා. normally මැනුවල් බයිනෑන්ස් එකේ අපේ සිග්නල් වලට ට්‍රේඩ් කරන්න කැමති අයටත් Apollo bot එක යූස් කරලාම කරන්න පුළුවන්. ඒකයි මම මේ කිව්වේ. මෙතෙන්ට ඇවිල්ලා වෙන මොකුත් කරන්න එපා. මෙතන DC හරි grid හරි දාගන්න. අපි DC එක දාගත්ත කියන්නේ ඔයාලට ඕනේ entry එකක් ගන්නනේ right. entry එක ගන්න නිසා මෙතන initial එක 20 තියාගන්න 20x වලින් leverage එක 20x වලින් 20 කියන ඩොලර් 1යි වැටෙන්නේ ඔයාලට. ඔයාගේ ඒතර ගාන කැල්කියුලේට් කරගන්න ඔයාලට 5ක් වැටෙන්න ඕන නම් මෙතන CI කියලා දාන්න. ඒ කියන්නේ මෙතන CI කියලා දැම්මොත් ඔයාලට ඩොලර් 5ක entry එකක් Binance එකේ වැටෙනවා. ඊළඟට මෙන්න මෙතන max orders කියන එක 1යි කියලා දාගන්න. ඔයා ගන්න 1යි. එක order එකයි වැටෙන්නේ. එතකොට long the short ද කියලා දාගත්තා. අපි දැක්ක එක තිබ්බේ short. ඊට පස්සේ මෙතන multiplier මේ profit take full take profit percentage ඒ ඔක්කොම තියෙනවා ඒක අදාළ නැහැ. ඔයා කරන්න ඕනේ දේ තමයි මෙතන single දාන්න. දැන් මෙතන මේ තියෙන්නේ profit taking කියලා. මෙතෙන්ට අර 2.2 ගන්න දාන්න. එතකොට Binance එකේ normally trade එක වෙන්නේ අර අපි manual අතින් type කරලා දාන විදිහටමයි. මොකද ඕක එතන ගිහිල්ලා type කරනවට වඩා Apollo bot එක use කරන එක lazy. හැබැයි අපි දැන් කතා කරේ signal group එක use කරලා මේ දැන් චුට්ට ඉස්සලා කතා කරේ ඔය වැඩේ නන් නෙමෙයි. ඕක නෙමෙයි අපි කරේ. හරි? ඕක නෙමෙයි අපි කරේ. අපි කරේ මෙන්න මේ grid එක හරි DC හරි use කරලා මේක setup එකක් ලස්සනට හදලා ඒ setup එක run කරගන්න විදිහක් ගැන. ඒකට ඔයාලා gas set කරලා සම්බන්ධ වෙන්න. අපි අවශ්‍ය පාත් එක personally කියලා දෙන්න. මොකද මේක වීඩියෝ එකකින් දාලා කියනට වඩා කරන්න කැමති කෙනාට මේ පාර පෙන්න එක වඩාත් පහසුයි. මම හිතන්නේ ඒක තමයි සුදුසුම විදිහ. ඉතින් එහෙමනම් කැමති අය සම්බන්ධ වෙන්න සිග්නල් ගෲප් එක තියෙනවා. මැනුවල් ට්‍රේඩ් කරන අයට එකට ගන්න පුළුවන් මේ වෙලාවේදී 15 වෙනි විතර වෙනකම්. එතකොට අනිත් අයට Apollo bot එකම යූස් කරන අයට කැමති අයට අපි direct link එකෙන් register link එක දාලා තියෙනවා description එකේ. ඒකෙන් register වෙලා යන කට්ටියට අපි gas start කරන්න කලින් අපිට කතා කරලා registration okay කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපිත් එක්ක මේ වැඩේ කරගෙන යන්න. එහෙමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට ඔයාලගේ registration එක complete වුණාට පස්සේ gas add කරාට පස්සේ setup එක හදන හැටි අපි කියලා දෙනවා. ඊට පස්සේ signal ටික ඔයාලට house 6ත් 10ත් අතර එන signal පාඩුවේ ගෙදර ඉඳලා බලාගෙන entry ටිකක් අරගෙන profit වලට යන්න පුළුවන්. එහෙමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් එන අලුත් වීඩියෝකින් හම්බෙමු. මම හිතනවා කියපු දේ තේරුම් ගන්න ඇති කියලා.